රශිපබා සංදීපනී සමග මහේෂ් शबनम प्यार से लोग मुझे शब्बो कहते हैं तुम्हारा नाम क्या है मैं एक अदाकारा हूँ मैं मेरे हुस्न से और मेरी अदाओं से ආදරණීය ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ අදහස් කොයි ආකාරයෙන්ද කියලා මම කැමති මුලින්ම ආචාර්ය රවීන්ද්‍ර රන්දනියන්ට යොමු කරන්නට. අපි දකින ඒ කාලේ දැකපු හින්දි චිත්‍රපටිවල ඒක ඒ ආකාරයෙන්ම ඊට ආසන්නවම මවන්න ඔබට පුළුවන්කම ලැබුණා. ඒක විශිෂ්ට දක්ෂතාවයක්. එකම ගීතය තුල ප්‍රේක්ෂකයා රඳවා ගන්න නර්තනයේ යම් යම් වෙනස්කම් කළාට ඒ රිද්මය තුල නර්තනය අපිව තියාගන්න පුළුවන් මට්ටමට දිගටම ඔබ ඊටාම සාර්ථකව ඒක ඉදිරිපත් කළා. මං කියන්න ඕනේ මං අවසානයේට මේ කියන්න හිටියේ හැමෝම දැන් 70 දශකයේ කියලා ගීතනේ අපි තෝරගත්තේ පරණ ලස්සන ගීතනේ. ඒ ගීත වලට ලොකු පණක් දෙන්න පුළුවන් මේ ලිප් සින්ක් එකෙන්. ඒ කියන්නේ ෆීලිං එකෙන්. ඒක ගොඩක් වෙලාට හුඟක් අය අතරින් මග ඇරිලා ගියා. මං ඒක එකින් කිව්වේ නෑ අවසානයේ කියනවා කියලා හිතුවා. ඔයගලන්ටම බලා ගන්න පුළුවන් අවසානයේ මේක ආයි නැවත බැලුවම කොයිතරම් දුරට තමන්ගේ හදවතයි ලිප් සින්ක් එකයි ගීතයයි එකතු වුණාද කියන එක. ඒක හරියටම කරගත්ත රශි ප්‍රභා කියලා මම සතුටු වෙනවා. මම හිතන්නේ ඉතාලම සාර්ථක ලෙස මේ අපිට ගිහිලා තියෙන පටන් ගත්ත අර කේබල් එකේ ලූප් එකේ ආපු තැන ඉඳන් කොටසෙන් කොටස ගත්තොත් ඉතාලම දක්ෂ ලෙස කරලා තියෙනවා. රශි පබා ඔයා හුඟක් සිනමැටික් ගියේ. මෙයා ගියේ තියට්‍රිකල්. මහේෂ්ගේ තියට්‍රිකල් ස්ටයිල් එකයි සිනමැටික් ස්ටයිල් එක අතර හමුවීමක් තිබුණා.
හොඳයි. ඒ අපූරු අදහස් එක්ක අපි යමු එහෙනම්. ලකුණු මට්ටමට මාසයි මුලින්ම දැනගන්න ආචාර්ය රවින්ද්‍ර රන්දනී මහත්මයා මොන වගේ ලකුණු සංඛ්‍යාවක්ද දෙන්නේ? මේ අපූරු නර්තනයට. දෙන්නත් දැන් තියෙනවා. නමුත් කල්පනා සයිරේ සිට විජයවර්ධන මහතා ලබා දෙනවා ලකුණු 9. ආදරණීය ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ විසින් 27ක් ලකුණු 27ක් ලබා දෙනවා 30 ලකුණු මට්ටමින්. ඉතිරි 70 ජනතා පරමාධිපත්‍ය ආදරණීය ප්‍රේක්ෂක ඔබ අතේ තියෙන්නේ. මම හිතන්නේ රසබබා ඔයාම කතා කරොත් හොඳයි වගේ ආදරණීය රසිකේ. ඉතින් මගේ සහ මහේෂ්ගේ මේ නර්තනයට ඔයාලා කැමති නම් ඒක රස විඳ නම් අපි මේ තරගෙන් ඉදිරියට යන්න ඕනේ කියලා හිතනවා නම් ඔයගලන්ට පුළුවන් HM හිස්තනක් RS කියලා සඳහන් කරලා 77යි 66ට ඔයාලා කැමති තරම් අපිට SMS කරන්න.